කො තාම නැද්ද? දේශපාලඥයෝනේ වැඩ ඇති. දේශපාලඥයෝ නෙවෙයි මොකා වුණත් වෙලාවක් වෙන වෙලාවට වැඩ කරන්න එපායි. එහෙම නෑ දේශපාලඥයින්ට. දේශපාලඥයින්ට ආරක්ෂක හේතුන් මත පරක්කු වෙන්න පුළුවන්. ඒ මොකද? ආරක්ෂක හේතුන් මත පරක්කු වෙන්නේ? දැන් මෙහෙමනේ සෝමේ දේශපාලඥයා වෙලාවට වැඩ කරනකොට බඩේ බෝම්බයක් බැඳගත්ත බෝම්බකාරයාත් වෙලාවට වෙනවා පාරට. මොකද වෙන්නේ? ඉවරයිනේ. දේශපාලඥයා පරක්කු වුණාම බෝම්බකාරයා බලන් ඉඳලා යනවා. දැන් එතකොට ඔය දේශපාලඥයා එන්න පරක්කු වෙනවා කියලා බෝම්බකාරයාත් පරක්කු වුණා. කවදාක්වත් වෙන්නේ නැහැ සෝමේ. මොකද දේශපාලඥයෝ වෙලාවට වැඩ නොකලට බෝම්බකාරයෝ වෙලාවට වැඩ කරනවා. ඒක දේශපාලඥයා දන්නවා. උඹලා දන්නේ නැති වුණාට. එතකොට දැන් ඔය එන മന്ത്രിයාගේ ඇඟටත් බෝම්බකාරයෙක් පණීද? මේකගේ ඇඟට මොන බෝම්බකාරයෝ පහින්නද? මූ ඉතින් බඩේ බෝම්බයක් බැඳගෙන බෝම්බකාරයට පැන්නොත් තමයි. මේක බඩේ බෝම්බයක් හරි බැඳ ගන්න නම් හොඳයි. බඩක්වත් නැහැනේ පේන්න. දේශපාලකෙක් වුණාම වෙනුමත් තියෙන්න එපා. ඒ වුණාට අර බෝම්බකාරයා නම් മന്ത്രിයා එනකොට ඇඟට පයින්න බැරි නෑ. කවුද? මාලන්ද? ඔව් ඒක තමයි. මේක ඔය മന്ത്രിයා ඉස්සරහ කට ඇරියොත් ඔහෙගෙත් සායම ඉවරයි ඈ. මේක අර ෆෝන් එක දෙනකන් යන්නේ නේ අප්පා. හරියට නිකන් මුගේ හෘදේ වස්තු අරගෙන මං හාමුදුරන්ට පිළිගන්නවා වගේ මම හැසිරෙන්නේ. මුදලාලි മന്ത്രിතුමා මෙහෙට එන්න කලින් මේකව කොහොම හරි කරලා පන්න ගන්න. අනතුරක් පේන්න තියෙන හින්දායි මම මේ කියන්නේ ඈ. හරි කෑ ගන්න එපා දැන්. අනේ මම මේකට බය නෑ. මොකෙද්ද මු? ඉවලා